ඔව් ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන අපිත් එක්ක එකතු වෙලා ඉන්න කටේ සියලු දෙනාට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තාම සුවිශේෂී මාතෘකාවක් ගැන. අද ලංකාවේ පවතින ප්‍රධාන ප්‍රශ්නයක් වෙන වාහනවල අංකතහඩු පිළිබඳව. ඉතින් ලංකාවේ තුතින් ගෙන්නපු සහ නැති වෙච්ච අංකතහඩු තියෙන වාහනවලට රජයෙන් අංකතහඩු නිකුත් කරන්න නැගිලා අපි හැමෝම දන්නවා. ඒකට හේතුව මොකක්ද කියන එක අපි තාම දැනුවත් වෙලා නැහැ. නමුත් අපට හැමදාම කොළ කැලි වල නම්බර්ස් ලියාගෙන එහෙම නැත්නම් print outs දාගෙන වාහන ලවන්න බෑ. මොකද අපි අලුතෙන් වාහනයක් ගත්තාම ඒක ලස්සනට පාරේ පදින්න ඕනේ. ඒක පැහැදිලිව පාරේ කට්ටිය යන කට්ටියට සහ නීති ඉෂ්ට කරන අපේ පොලිස් නිලධාරි මහතුන්ට ඒක පැහැදිලිව පේන්න ඕනේ. ඒ නිසා අපිට හොඳ නම්බර් ප්ලේට් එකකට යන්න වෙනවා කොහොම හරි මොකක් හරි මාර්ගයකින්. ඉතින් DHI ක්‍රියේෂන් කියන ආයතනයෙන් අපි මීට මාස 6-7කට උඩදී පටන් ගත්තා ඇක්‍රලික් කියන මැටීරියල් එකේ නම්බර් ප්ලේට් නිෂ්පාදනය කරන්න. ඉතින් ඒ වෙනකොට ලංකාවේ රජයෙන් කිසිම මේ දැනුවත් කිරීමක් කරලා තිබ්බේ නැහැ. කොහොමද නම්බර් ප්ලේට් එකක් හදන්න ඕන, මොන වර්ණෙන්ද හදන්න ඕනේ, ඒ වගේම මොන අකුරෙන් හදන්න ඕනේ කියලා දැනුවත් කිරීමක් කරලා තිබ්බේ නැහැ. නමුත් මේ ඊයේ පෙරේද කියන්නේ මීට මාසයකට වගේ උඩදී නිවේදනයක් කරා පොලිස් දෙපාර්තමේන්තුවෙන් සහ රජයෙන් නම්බර් ප්ලේට් හදන්න ඕනේ මොන ආකාරයටද කියන එක. ඒ ඉදිරිපත් කරපු නීති රෙගුලාසි අනුව අපි දැනට නම්බර් ප්ලේට් නිෂ්පාදනය කරන අපේ ආයතනයේ ඉදිරියට පේනවා ඇති අපි ගාව තියෙනවා මේ තියෙනවා ඇක්‍රිලික් කියන මැටීරියල් එකෙන් නිෂ්පාදනය කරපු එම්බෝස් නම්බර් ප්ලේට්. ඒ කියන්නේ මේක හදලා තියෙන ඇක්‍රිලික් කියන මැටීරියල් එකෙන් හයි ක්වොලිටි ප්ලාස්ටික් මැටීරියල් හදලා තියෙන්නේ. ඉතාමත් හොඳ ඩියුරබිලිටි එකක් තියෙනවා. ඒ වගේම හොඳ ලස්සන පෙනුමක් තියෙනවා. මේ නම්බර් ප්ලේට් එක ලේසර් කට් මොඩල් එක. ඒ කියන්නේ නම්බර් ප්ලේට් එක ලේසර් කට් කියන තාක්ෂණයෙන් තමයි මේ හදලා තියෙන්නේ. ඔකට පේනවා ඇති මේක අපේ රජයෙන් කියලා තියෙන විදිහට. ඒ කියන්නේ ගවර්න්මන්ට් එකෙන් කියලා තියෙන විදිහට මේක ඉස්සරහට නම්බර් ප්ලේට් එක අපිට මේක ෂෝට් ප්ලේට් එක, ඒ වගේම ලොන් ප්ලේට් එක විදිහට මේක අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. එතන කස්ටමර්ට කැමති විදිහට කරගන්න පුළුවන්. ඒ වගේම තමයි රජයෙන් කියලා තියෙනවා ඉස්සරහට නම්බර් ප්ලේට් එක සුදු පාට පසුබිමේ කළු පාට අකුරු විය යුතුයි කියලා. ඉතින් ඒ විදිහට නිෂ්පාදනය කරන නම්බර් ප්ලේට් එක තමයි මේ පේන්නේ. ඒ වගේම තමයි ඔකට තව පේනවා මෙතන කහ පාට පසුබිමේ කළු පාට අකුරු තියෙන නම්බර් ප්ලේට් එක. මේක තමයි ගොඩ රජෙන් අපිට කියලා තියෙන්නේ පිටිපස්සට දාන්න කියලා. වාහනේ පිටිපස්සට හොඳට පැහැදිලිව පේන්න අවශ්‍ය නිසා මේ වගේ නම්බර් ප්ලේට් එකක් තමයි පිටිපස්සට දාන්න කියලා තියෙන්නේ. ඉතින් මේක තමයි ඇක්‍රිලික් ලේසර් කට් කියන මොඩල් එකේ නම්බර් ප්ලේට්ස් ඔකට පේනවා ඇති. ඔව් ඒ වගේ අපි ගාව තියෙනවා තව නම්බර් ප්ලේට් එකක්. ඒක තමයි ඇක්‍රිලික් printed කියන නම්බර් ප්ලේට් එක. ඔකට පේනවා ඇති මේකත් ඇක්‍රිලික් කියන මැටීරියල් ප්ලාස්ටික් මැටීරියල් එකෙන් කරලා තියෙන්නේ. නමුත් මේකේ අකුරු එම්බෝස් වෙලා නැහැ. ෂයින් දිලිසෙන පෙනුමක් තමයි තියෙන්නේ. හරියනේ අර වීදුරුවක් වගේ ප්ලාස්ටික් තමයි. නමුත් වීදුරුවක පෙනුමක් වගේ තමයි මේකේ තියෙන්නේ. ලේසර් කට් කියන මොඩල් එකේ අකුරු එම්බෝස් වෙලා තියෙනවා. ඒක අතට අල්ලපුවම අකුරු අතට මේ වගේ අහු වෙනවා. ඉතින් මේ නම්බර් ප්ලේට් තමයි අපි දැන් නිෂ්පාදනය කරන්නේ. ඕගොල්ලන්ට කැමති නම් අපේ ආයතනයෙන් පුළුවන් නම්බර් ප්ලේට් නිෂ්පාදනය කරගන්න. ඒ සඳහා අවශ්‍ය දුරකථන අංක සහ අපේ විද්‍යුත් ඇපෑල සහ ලිපිනයන් අපි මොහොතේ මේක සඳහන් කරන්න. ඔව්. ඒ වගේම තමයි අපි තව නිෂ්පාදනයක් කරනවා. මේ ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ වාහන සේල්. ඒ කියන්නේ වාහන විකුණන සහ වාහන ආනයනය කරලා ලංකාවේ වාහන විකුණන ආයතන සඳහා තමයි මේක අතර වැදගත් වෙන්නේ. ඒ තමයි vehicle number plates වල frame එක. ඔකට දැකලා ඇති ගොඩක් වෙලාවට ඒ කට්ටියගේ ප්‍රචාරණ කටයුතු සඳහා තමයි මේක යොදාගන්නේ. vehicle number plate එක frame එකේ ඒ කට්ටියගේ සේල් එකේ නමයි සම්බන්ධ කර ඇති දුරකථන අංකය හෝ වෙබ්සයිට් එක ඒ වගේ දේවල් සඳහන් කරලා ෆ්‍රේම් එකක් නිෂ්පාදනය කරනවා. ඒ නිෂ්පාදනයත් අපි අපේ ආයතනය තුල කරනවා. අපි පෙන්නනවා කට්ටියට මොනවද අපේ නම්බර් ප්ලේට් ෆ්‍රේම්ස් මොන විදිහටද නිෂ්පාදනය කරන්නේ, ඒ වගේ තියෙන ඩිසයින්ස් මොනවද කියන එක. මේ තමයි අපි ඩිසයින් කරන ෆ්‍රේම්. මේක ගෝල්ඩ් සහ සිල්වර් විදිහට ඔය කට්ටියට බලා ගන්න පුළුවන්. මේ උතන පේන ඇති කාර් සෙල් එකේ නම ඒ වගේ මේ විදිහට යටින් දාලා තියෙනවා. ෆ්‍රේම් බ්‍රෑන්ඩින් කරන්නේ ඔකට පේන ඇති මේ විදිහට ලොන් ප්ලේට්, ඒ වගේම මේ වගේ මොඩර් බයික් වලට එන ප්ලේට් එක, ඒ වගේම ෂෝට් ප්ලේට්ස් මේ වගේ නිෂ්පාදනය කරන්න අපේ ආයතනයේ. මේ තමයි අපේ නිෂ්පාදනය කරපු නම්බර් ප්ලේට් ෆ්‍රේම්ස්. මේ ඕඩර් එකට අපි නිෂ්පාදනය කරපුවා ඩිලිවර් කරන්න සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඔය කට්ටියගේ ආයතනයටත් පුළුවන් මේ විදිහට ඔය කට්ටියගේ බ්‍රෑන්ඩින් එක කරලා, ඒ කට්ටියගේ සේල් එක නම දාලා මේ විදිහට නම්බර් ප්ලේට් ෆ්‍රේම් එකක් නිෂ්පාදනය කරගන්න. ඔව් ඉතින් ඔය විදිහට තමයි අපේ ආයතනයේ ඔය කට්ටියට අවශ්‍ය නම්බර් ප්ලේට් සහ නම්බර්
ප්ලේට් ෆ්‍රේම්ස් නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඔකටටත් මේ අවශ්‍යතාවය තියෙනවා නම් අපිට කතා කරලා ඔකට ඇනුම් අදම බාර දෙන්න. මොකද සාමාන්‍යයෙන් අපිට මේ දවස්වල ලැබෙන ඇනුම් වැඩි නිසා මේ නිෂ්පාදනය කරලා ඔකට අතට ලබන සාමාන්‍ය දවස් 2ක් 3ක් වගේ යනවා ඕඩර් එක කන්ෆර්ම් කරාට පස්සේ ඉඳලා. ඉතින් ක්වොන්ටිටි එක වැඩි නම් ඒක දවස් 2ක් 3ක් 4ක් වගේ යන්න පුළුවන්. ඉතින් ඒ නිසා කට්ටියට අවශ්‍යතාවයට අවශ්‍ය මේ නම්බර් ප්ලේට් සහ නම්බර් ප්ලේට් ෆ්‍රේම්ස් අවශ්‍ය නම් අපි නිෂ්පාදනය කරලා දෙනවා. රාජ්‍ය අනුමත විදිහට, නීති අනුකූල විදිහට. ඉතින් ඒ නිසා ඔකටත් අවශ්‍ය නම් අපි මේ සඳහන් කරන අපේ දුරකථන අංක වලට දැන්ම ඇල්මතුමක් ලබා දීලා මම මේ තිරේ සඳහන් කරන්නම්. ඔය කට්ටියටත් ඔය කට්ටියගේ නම්බර් ප්ලේට් එක අපිත් එක්ක කරගන්න ඕන නම් ඒ වගේම ඔය කට්ටියගේ නම්බර් ප්ලේට් ෆ්‍රේම් එක හයි ක්වොලිටි විදිහට අපිත් එක්ක කරගන්න ඕන නම් අපිට දැම්ම කෝල් එකක් දෙන්න.